හෙලෝ සුබ දවසක් ඉතින් ඔයාලට. ඔන්න ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි අපේ පුංචි විනෝදාත්මක අවුරුදු උත්සවයට ලෑස්ති වුණේ. ඉතින් අපි මේ අද යන්න හදන්නේ අපේ ඒ ලස්සන අවුරුදු උත්සවේ කොහොමද වුණේ කියලා බලන්න. අපි උදෙන්ම කිරිබත් එහෙම කාලා ලෑස්ති වුණා. ලෑස්ති වෙලා මේ යන්නේ අපේ ගෙවල් ළඟම තියෙන ලස්සන පාක් එකකට. මම කලිනුත් වීඩියෝ එකක් කරලා තියෙනවා මේ පාක් එකේ. දැන් නම් ඔන්න ඉතින් ලස්සනට ඉර පායලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඉස්සලාම් බලමු කවුද අපිත් එක්ක අද එකතු වෙන්නේ කියලා. මේ ඉන්නේ මගේ හස්බන්ඩ් හසන්ත. ඊළඟට මේ ඉන්නේ මගේ මල්ලියා විරාජ්, ඒ වගේම නංගි නතාෂා, ඊළඟට මේ ඉන්නේ හංසි නංගි, දමිදු මල්ලි, ඊට පස්සේ මේ ඉන්නේ අපේ සපු මල් මල්ලි, මේ ඉන්නේ අපේ පුතා සවෙත්, ඊළඟට මේ අපේ සචින්, ඊළඟට මේ ඉන්නේ අපේ චූටි දුව සිතුමි, ඊළඟට ලොකු දුව සෙනුදී, මේ ඉන්නේ ප්‍රියා නංගි, ඒ වගේම මේ ඉන්නේ අපේ චතු නංගි. Ladies and gentlemen, welcome everyone. අද අපි ඉන්නේ high five අවුරුදු උදානේ සෙමිනාර්. ඉතින් අද ගේම් ගොඩක් අපිට කරන්න තියෙනවා. ඒක ගොඩක් exciting program එකක් වෙයි. Hope you all enjoy it. So ඉතින් ඔන්න ඔය විදිහට අපි අපේ පුංචි අවුරුදු උත්සවය පටන් ගත්තා. ඉස්සෙල්ලාම මේ තමයි හැන්ද මත දෙහිගිඩි තබාගෙන යාමේ තරඟ ඉසව්ව. ඉතින් මුලින්ම මේකදී ඉදිරිපත් වුණේ ගැහැණු අය, ඊට පස්සේ තමයි පිරිමි අයගේ තරඟ ඉසව්ව තිබ්බේ. ඊළඟ තරඟ ඉසව්වුනේ තුන්පා දෙවෙන්න. බලමු අපි කවුද මේකෙන් දිනන්නේ කියලා. ඉතින් මේ තරඟ ඉසව්වත් කොටස් දෙකකට අපිට තියන්න වුණා. तू जो मेरे पास है हर लम्हा मेरा खास है खुशियों से फिर मैं भर जावा तू मेरी. අනේ ඉතින් මේ ඊළඟට තියෙන්නේ අමුතුම තරඟ ඉසව්වක්. මේ තමයි තමන්ගේ බිරිඳව සොයා ගැනීමේ තරඟ ඉසව්ව. ඉතින් අපි බලමු මේ ඉන්නේ මගේ මල්ලි විරාජ්. යාට පුළුවන් වේද කියලා තමන්ගේ ආදරණීය බිරිඳව හොයාගන්න. को मंगादरे අයියෝ පැටලුණානේ. දුවව තමයි තෝරගෙන තියෙන්නේ. ඉතින් ඊළඟට මේ ඉන්නේ සචින් මල්ලි. එයාත් එයාගේ ආදරණීය වයිෆ් හොයාගෙන යනවා. බලමු එයාටත් හොයාගන්න පුළුවන් වේද කියලා. මට බඳින්න වැදෙන් තම විසියතයින බං හැබැයි කියන්නේ මේක අවුරුදු ක්‍රීඩාවක් නම් නෙවෙයි නේද? හැබැයි ඉතින් අපි විනෝදය පිණිස තමයි මේ වගේ ඉවෙන්ට්ස් කීපයක්ම එකතු කරලා තියෙන්නේ. ඉතින් ඒ ගැන වරදවා වටහා ගන්න එපා. අපි මේක විනෝදය පිණිසම කරපු අවුරුදු උත්සවයක් විදිහට හිතන්න. ඔය මට මනත්තනම් අවසට කැන්දන් යන්නම් මගුල් පොඩි පනින්නම් ඊක
හිටන කතියන්නම් තමතම කියනවත් මං ඔයම කෙනුම කියලා බං අපි චුත්තාලයන් මේ තිරිකලේ බං උන් ඉතින් ඊළඟට ලෑස්ති වෙන්නේ අපේ සපුමල් මල්ලි එයාගේ වයිෆ් හොයාගන්න. අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. අන දැන් අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ මගේ හස්බන්ඩ්ට. මේ ලෑස්ති වෙන්නේ දමිදු මල්ලි. එයාත් දැන් ඔන්න එයාගේ ආදරණීය බිරිඳව හොයාගන්න යන්නයි හදන්නේ. මොකද හිතෙන්නේ ඔයාලට? එයාටත් පුළුවන් නේද හොයාගන්න? අපි බලමු නේද මොකද වෙන්නේ කියලා. එහෙම යන්න පුළුවන් යාට උන්. ඔව් යා කියන්නේ. ඊළඟට තියෙන්නේ වයිෆ් තමන්ගේ හස්බන්ඩ් හොයාගන්න තරගිසාව. අපි බලමු මොකද වෙන්නේ කියලා. මේ ඉස්සල්ලාම යන්නේ අපේ ප්‍රියා නංගි. බලමු යාට හස්බන්ඩ් හොයාගන්න පුළුවන් නේද මල්දම් ගොතා හිරිවැටුණු සඳසයා නිදිවර පොරවා තනිරෙන්න හදවත්. ඊළඟට අවස්ථාව ලැබුණේ හාන්සි නංගියට. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. එයාලා මොකද හිතන්නේ? එයාට හොයාගන්න පුළුවන් නේද හස්බන්ඩ්? තල්බි මාලගම තුරුලේම පාසන්න මං ඔබට හරියාතරී සඳරේනු ඇතිරැක ඔය දැස සිපගන්න ආවා මං ඊළඟට ඔන්න මට තමයි අවස්ථාව ලැබුණේ මගේ හස්බන්ඩ් තෝරගන්න. බලමු මොකද වෙන්නේ කියලා.
ඊළඟට අපේ චතුරංගික අවස්ථාව යගේ ආදරණීය හස්බන්ඩ් හොයාගෙන යන්න. අනිතින් ඊළඟ තරඟය සවුනේ බැලුම් පිපිරවීමේ තරඟය. ඒකත් හරිම විනෝදාත්මක ක්‍රීඩා එසාවක් වුණා. ඔන්න දැන් අපි හදන්නේ අවුරුදු කුමරා තෝරන්න. අපි බලමු කවුද අවුරුදු කුමාරයා කියලා. මේ හැම තරගයකම පළවෙනියා කවුද කියලා ඔයාලට මේ වීඩියෝ එකේ අන්තිමට බලා ගන්න පුළුවන්. ඉතින් බලන්න. හිරු නැගෙනාරු මවනා මන බඳිනා ගී ගයනා පෙර හඬිනා නද සොබනා තුන් හෙළෙම පිබිදෙන්නා උරුළු හඬට හිත සනසා මෘදංග හඬ රැවුදෙන්නා හිරු මකුලට පෙම් බඳිනා නුඹ ළඟින්ම මා ඉන්නා හිතේ අරුම කියා ගන්න සිටිනා තැන කොතනා හිරි උතුරන අරු නෙල්ලට අගනාරු මෙව්වා අනදරනා රන් ගොයමින් සෙනෙහස උතුරන්නා වසන්තයට මල් වැස්සක් නුඹදැයි මට හිතුණා හිරු දෙවිඳුනි හිනා වෙන්න හිතේ සතුට පෙරුණයි හිතට හොරෙන් හිත අතර කොහොම හඬක් නැඳුණයි සහල් කෙරෙබත් සමල්යයි මලක පෙති අතරේ නුඹ පිපුණා මේ තරඟේ සව තමයි තාත්තව හොයා ගැනීමේ තරඟේ සව. ඉතින් මේ තරඟයකට නම් ඉදිරිපත් උනේ අපේ දුවල දෙන්නයි පුතයි විතරයි. බලමු කවුද හරියටම තාත්තව සොයාගන්න කියලා. මුතුවට පරදාපු කිඳුරී ආරනේ කේසිනාමුවේ පුංචි පුතු මගේ ඉරයි සඳයි වගේ සිනීනොයේ සදාරනේ Makiran toli, dotin gena.
ආශාදහසක් පොඩි බැඳ දැසක් දැක් පොදුළු බැඳ ජීවිතේට රසිය හොයපු කාලේ සිහිනෙන් සිහිනට වද විඳ සතුසේ ඉවසාගෙන දුක මතකද ඒ පිස්සු නටපු කාලේ ගිහින් පටුගාලක රෑ පැටලි ඉරපාලෙන් යලි පැටලි තරුණ විසේරහට විඳපු කාලේ කෙරුවත් දැස් දෙමෙන ලස්සන දේවල් මතකද ආදරේට පිස්සු වැටුණු කාලේ කෙරුවත් දැස් දෙමෙන ලස්සන දේවල් මතකද ආදරේට පිස්සු වැටුණු කාලේ ඉතින් පැණි බඹරේ තරඟී සව්වත් එක්කම අපි පාක් එකේ තියන්න හිටපු තරඟ ටික ඉවර වුණා. ඊට පස්සේ ඉතින් අපි ආපහු ගෙදර ගියා. ගෙනාපු බඩු මුට්ටුත් අරගෙන මෙහෙම තමයි අපි නැවතත් ගෙදරට ගියේ. ඉතින් හැමෝම ගොඩාක් බඩගිනි වෙලා ඉන්න හින්දා ඉක්මනටම කෑම මේස ලෑස්ති කරා. ඉතින් ඊට පස්සේ අපි බඩ පිරෙන්න කෑම කාලා ඉක්මනටම ඊළඟ තරඟේ සව්වලට යමු වෙන තමයි මේ සූදානම. හයි පයින් අවුරුදු උදානය 2025. ඔළුවට දාගන්නත් ඕනේ. දාගන්න ඕනේ. ඔන්න දැන් අපි පටන් ගන්න යන්නේ අලියට ඇහැ තැබීම. බලමු කවුද මේ තරගෙන් දිනන්නේ කියලා. ආයෙ කොනල්ලා ලස්සන චූටි අඩි පැටිය අපිට ඇඳලා දුන්නේ ඒ චතුරුන්ගේ
ඒකත් මතක් කරන්න ඕනේ. හිත දිරිය දෙන්න කඳු පන්තිය වගේ ඔසගියා මං ගමට කරන සිනේ ගම මටත් දෙනනියා මල් හීන පිරුණු හිරිමල් හිත හිනාවක් තියා ගම්දුර අයිතිය රන් පානට දුන්න ලූලියා තේ සනකම් දෙන තානේ මල් නැටුම් නටන තාලේ පාවෙන වලාවේ සිත සතුටු වෙලාවේ ගම්මානේ පුරා සරමනවා මට රහස් කියා සිනාගෙන ආවා ගම්මානේ පුරා සරමනවා මට රහස් කියා සිනාගෙන ගයන රැක කටු පුල් මල් හොරෙන් ඇහැරනා ඇස් අස්සෙන් ඇස් අස්සෙන් සුකරි නටවනා වැව පිට වැටිලා නලියන රිදී පාටිනා අහසින් තන ජෝඩුකාර තරුත් බලා තුටුවන ආලවටන නාටකම වෙලා ගම්මානම හිත වශී කළා හිතට කුමකටද නැකත්තුලා පෙරමක සුබ ලකුණු ගම පුරා ඇස් අස්සෙන් සොකරි නටවනා ඇස් අස්සෙන් සොකරි නටවනා හිතයට පිපෙනාරෑ මල් මාලති කතා රහසින් වගේ පැණි රසකට රස හිතිලා හිටෙන සබ කෝලම පිරිමිකම පුරා රන් පානට මන් වශී වෙලා දෙව්ලොව ගම කියා තේරුණා මන්දාකිනි මා දිහා බලා बाग हंद पाया आपुदाक बटली गयन रैक खडु पुल मल पुरिन ඇහැරනා ඇස් අස්සෙන් සොකරි නටවනා ඇස් අස්සෙන් සොකරි නටවනා ඇස් අස්සෙන් සොකරි නටවනා ඇස් අස්සෙන් සොකරි නටවනා ගම් තෙරේ
අවෙන් දිනු 42යි. 42යි. ඔන්න හොඳම හිනාව තේරීම. කාගේද හොඳම හිනාව කියලා ඔයාලා කියන්න බලන්න. ඔයා අයියා මේව කරා. හරි මෙයා බලන්න කොච්චර හොඳ ළමයි දේශිය නිලාවේ. අයියා ඇවිල්ලා කටපුර අයිනානවා. අක්කා ඒක මදෙන්නේ මාසවන සීන් එක යන්නේ. හොඳයිනේ මාසවන සීන් එක. හිනා ඇති. ඕකේ. කැස්පර්. හරි. හොඳ මැඩම් අන්න නඩන්න බෑ මට. ඉතින් අපිට ගස් ලබු ගෙඩියක් හොයාගන්න බැරි වුණ හින්දා ගස් ලබු ගෙඩිය ඇට වෙනස් වෙන ඉන්වෙන්ට් එක වෙනුවට තමයි අපි මේ කරන්නේ. අදත් ඒක. ඊළඟ තරඟ ඉසව්ව බෝතලයට වතුර පිරවීම. ඉතින් ටීම්ස් දෙකක් ඉන්නවා කවුද බලමු දිනන්න කියන්නේ. අහස පොළව උහුලනවා ඉරත් හඳත් මුහුවෙන බලු පටන් ගත්ත දාට පාස්. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්නවා තව පුංචි දෙයක් එකතු කරන්න මෙතනට. මොකද අපි මේ වගේ පුංචි උත්සවයක් අවුරුදු උත්සවයක් සූදානම් කරන්නේ ප්‍රධාන හේතුවක් තමයි අපි අපේ රටින් ඈත් වෙලා මේ වගේ දුර රටකට ඇවිල්ලා ඉතින් අපේ නෑදෑ හිතමිතුරන්ගෙන් ඈත් වෙලා ඉතින් අපේ සංස්කෘතියෙන් සම්ප්‍රදායෙන් ඈත් වෙලා හිටියත් අපටත් දැනෙනවා මේ අවුරුද්ද කියන හැඟීම අවුරුදු සමරනවා කියලා ඇහෙනකොට ඉතින් අපිට චාරිත්‍රානුකූලව දේවල් කරන්න ඇත්තටම වෙලාවක් නෑ අපේ කාර්යබහුලත්වයත් එක්ක. ඉතින් මෙහි අපිට ඒ වෙනුවෙන් නිවාඩු නැහැනේ. ඉතින් ඒ වුණත් අපි හිතුවා අඩුම තරමේ අවුරුදු උත්සවයක් හරි කරන්න. හැබැයි මේකේ ප්‍රධාන අරමුණ විනෝදෙන් කාලය ගත කරන එක. ඉතින් මේ තමයි අපේ පුංචි පවුල UK පවුල. ඉතින් අපේ ලංකාවෙන් ආපු යහළු එහෙලියෝ කීප දෙනෙක් එකතු වෙලා ඒ වගේම අපේ
මගේ සහෝදරයක් තියෙනවා මෙතන. ඒ වගේම කීප දෙනෙක් මෙතන අඩුයි අද. මගේ හස්බන්ඩ්ගේ අක්කයි අයියයි ඊළඟට උජානි නංගි දමිත් මල්ලි. ඉතින් එයාලට නොවැළැක්විය හැකි හේතුන් මත අද සහභාගී වෙන්න බැරි වුණත් අන් හිතනවා අපේ ඊළඟ ඉවෙන්ට්ස් වලට එයාලත් සහභාගී වෙයි කියලා. ඉතින් ඔයාලව ආදරෙන් මතක් කරනවා. ඔයාලව අපිට ගොඩාක් මතක් වුණාද? ඔන්න ඊළඟට අපි අවස්ථාව උදා කරගත්තා බැලුන් ඩාන්ස් එකට. කවුරුත් ආසාවෙන් බලාගෙන හිටපු ඉවෙන්ට් එකක්. ගොඩක් විනෝද වුණා ඒ අවස්ථාවෙත්. ඔන්න ඊළඟට බනිස් කෑමේ තරගය වෙනුවට රසම රස ඩෝනට් කෑමේ තරගයක් තිබුණා.
ලෑන්ඩ්ලෝඩ්ට. තුම්පා තරගෙන් දිනපු ෆස්ට් ප්ලේස් ගත දෙන්න 150. සබු and විරාජ්. විරාජ් මාමට. මුව අරක ඉවර කරලා ඒ ටිකට දෙවෙනික් ගන්න. හරි. ෆස්ට් ප්ලේස් සබු අයියා. ආයි මම. සබ්මල් රාජපක්ෂ වේදිකාවට ආරාධනා කරනවා ඊළඟ අපි තොප්පි ජාතික තරගයේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථානය දිනා ගන්නවා අපි සෙනුදී. නිකන් ජාලි චැප්ලින් වගේ. මෙයාට දාමු.
Charlie Chaplin. And we won't be beaten up twice. බොහොමත්ම ස්තුතියි අපේ අහිංසක ආරාධනාව පිළිඅරගෙන අපිව සතුටු කරන්න අපිව විනෝදෙන් තියන්න අපේ ගෙදරට ආපු ඔයාලා හැමෝටම සහ අපේ ගෙදර ඉන්න නංගිටයි මල්ලිටයි ඊළඟට මම විශේෂයෙන් වෙන්න ඕනේ මේ අවුරුදු උත්සවයේ සංවිධානය කර ගැනීම සඳහා හැමෝම අපිට උදව් කරා එක සිතින්ම ඒ වගේම අපේ ගණන් ටීචර් තෝරගත්තා. සහයෝගය ලබා දුන්නා. ඉතින් තෑගි වල සම්පූර්ණ බරපැන දැනුවේ ප්‍රියා සහ සපු මල්ලි. ප්‍රියා සහ පත්‍ර. බොහොමත්ම ස්තුතියි. ඉතින් දැසන කෑම ආහාර වේල අපට ලබා දුන්නා නතාෂා සහ ඇතුළු විරාජ් පවුලේ පවුලේ සැම කඩේ ගෙදර නම් Ay, Kayla. Inside cottage. ස්තුතිවන්ත වෙනවා මේ අවසාන මොහොතේ අක්කේ මම උදේ කෑම දෙන්නම් කියලා අපේ නතාෂා කිව්වා. ඊට පස්සේ ඒ වගේම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අපිට රසවත් කට්ලට් සහ කී ටොපික් ගේන්න බැරි වුණත් හැදුවට. බොහොම මහන්සියෙන් අපි වෙනුවෙන් රසවත් ආහාර නැස්ති කරගෙන ආවට. සාදුකාරයක් දෙන්න පිළිගන්න. මේ පැත්ත බලන්න. කැමරාව දිහා බලන්න. Nama. චතු. දේසි සහ තේරත් ෆැමිලි එකට. තේරත් ෆැමිලි. එකී නොකි සියලුම දේවල් වලට අපිට උදව් කරමින් එතකොට අපි කැමරාමන් සහය ඒ සියලුම කැමරා සහය. සහය ලබා දෙන මගේ හස්බන්ඩ්ට විශේෂ ස්තුතියක් පිරිනමනවා. ඒ වගේම ලස්සන ඩාන්ස් දෙයක් කරමු. ලස්සන ඩාන්ස් දෙකක් කරපු සිතුමි සෙනුදී වගේ දුවලා දෙන්නට ඒ වගේම සවෙට්ට. සවෙත් හොඳ ෆෝවර්ඩ් දරුවෙක් දැක්කනේ මුල ඉඳලම තරගයකටම ඉස්සෙල්ලාම සහභාගී වෙනවා. හරිම අගය කරන්න ඕන පුංචි දරුවෙක්. ඉන්න එකම පුංචි දරුවා අපේ අවුරුදු උත්සවයේ. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා. කාටද මෙන්ටස් එක ගියේ? ඉතින් ඇත්තටම හදවතින්ම ස්තුතියි. මේ ගෙදර ඇවිල්ලා අපිත් එක්ක සතුටින් ඉන්න. ඒ වගේම අපිට පිළිමත් තියෙනවා මගදී යන්න යාට බෑ ස්තුති කරන්න. ඉවර වෙනකම් යාට ස්තුති කරන්න. කෑමකට. ඔව් ඒ වගේම කියනවා අපිට මේ රස්සට කෑම වේලා කුයලා අපි බඩකට පුරවලා නෑනේ අපිට අපිට කෑම වේලා දීපු අපේ අක්කටත් බොහොම ස්තුතියි. When I was a little bit baby, my mama would rock me in the cradle in the moon. Got me big back home. He was down in Louisiana, just about a mile from Tatiana in the moon. Got me feeling about home. Oh, when the cotton ball get rotten, you can't beat very much cotton in the moon. Cotton did that home. He was down in Louisiana, just about a mile from Tatiana in the moon. Cotton feed about home. When I was a little bit baby, my mama would rock me in the cradle in the moon. Got me big back home. He was down in Louisiana, just about a mile from Tatiana in the moon. Got me feeling about home. Thanks for watching Soulful Smiles. Don't forget to share, comment